ආයුබෝවන් යාළුවනේ අපි මේ වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ කැවෙන්ඩිස් කෙසෙල් වගාවට ස්ප්‍රේ ජෙට් ඉරිගේෂන් එකක් කොහොමද සවි කරගන්නේ කියන එක. ඔබ මේ දකින්නේ ස්ප්‍රේ ජෙට්ස් මේ වගේ විවිධ වර්ග කිහිපයක් තියෙනවා. අංශක 180 අංශක 90 සහ 360ට වශයෙන් වතුර විහිදෙන දිශාව අනුව. එතකොට මේකෙදී අපි භාවිතා කරලා තියෙන්නේ අංශක 180ට තියෙන ස්ප්‍රේ ජෙට් එකක්. මේ තියෙන ලැටරල් ලයින් එක මිලිමීටර 16 බටය 16 බටය ඔබ මේ දකින්නේ පංචර් කරගන්න ආකාරය. මෙන්න මේ ආකාරයට තමයි පංචර් කරගන්න. මේ ආකාරයට එකපාරක පංචර් කරගෙන සිදුරක් හැදෙනවා. ඒ සිදුරට තමයි මෙන්න මේ ස්ප්‍රේ ජෙට් එක තියලා තද කරගන්න ඕන. මේ ඔබ දකින්නේ ස්ප්‍රේ ජෙට් මේක අංශක 180 සාමාන්‍ය පැඩ් ලීටර 40 ඉඳලා ගන්න තියෙනවා මේකේ. සමහර ඒවා පොඩි සද්දයකුත් එක්ක වැටෙනවා නැත්නම් පොඩ්ඩක් කරකවන්න ඕන මේක වැටෙන්න. මේ ආකාරයට තමයි 16 මිලිමීටර 16 බටයට මේ ජෙට් එක සවි කරගන්නේ. ඉතින් මේන් ලයින් එක අඟල් දෙකෙන් ගිහිල්ලා තියෙන්නේ. මෙතන කැවෙන්ඩිෂ් අක්කරයක් තියෙන්නේ. මේ අක්කරයට තමයි අපි මේ ස්ප්‍රේ ජෙට් සවි කරන්නේ. අපි ස්ප්‍රේ ජෙට් එක මීට අමතරව අපි පාවිච්චි කරන පොල් වගාවන් දෙහි වගේ විශේෂයෙන්ම සාමාන්‍යයෙන් හොඳට තෙමිලා යනවා මේකේ ස්ප්‍රේ ජෙට් එකේ වතුර දුන්නට පස්සේ. හැබැයි වතුර පොඩ්ඩක් සඳහන් කරන්න ඕන මේකෙදී සාමාන්‍යයෙන් ස්ප්‍රේ ජෙට් එක මිලිමීටර 16 බටේ උපරිම 7ක් 8ක් වගේ ප්‍රමාණයක් තමයි එක දිග දුරකට ගෙනියන්න පුළුවන්. එතකොට එක පැත්තක තියෙන්න පුළුවන් උපරිම 8ක් විතර වගේ ප්‍රමාණයක් තමයි. ඉතින් මේ ආකාරයට තමයි මේවා සවි කර ගැනීම කරන්නේ. මේ මිලිමීටර 16 බටේට තමයි මේ ස්ප්‍රේ ජෙට් එක සවි කරගන්නේ. මම කලින් කිව්වා වගේ අපි මේකේදී වතුර ගන්න පාවිච්චි කරන්නේ සීපෑන් එන්ජින් එකකින් තමයි වතුර ගහන්නේ. අඟල් දෙකෙන් තමයි මේන් ලයින් එක යන්නේ. අපි සීපෑන් එන්ජින් එකට සවි කරලා තියෙන පුලිය අඟල් 3 එකක් ලිඳෙන් ලබා ගන්න වතුර කෙලින්ම අඟල් 3 අඟල් 2කට කන්වර්ට් කරලා තමයි මේන් ලයින් එක අඟල් 2කින් ගිහිල්ලා තමයි වතුර ගහන්නේ. ඔබ මේ දකින්නේ ඒ වගා භූමියේ කොටස් දෙකකට කඩලා තියෙන්නේ. මේ පොඩි කොටස තමයි ඔබ මේ දකින ඉරිගේෂන් එක කරලා තියෙන ආකාරය. සාමාන්‍ය ඉරිගේෂන් එක කරන ආකාරයටම තමයි අපි මේකෙදී අඟල් දෙකෙන් ගිහිල්ලා තියෙනවා මේන් ලයින් එක 16න් තමයි ගිහිල්ලා තියෙන්නේ ලැටරල් ලයින් එක. ඉතින් මේකෙදී අපි අඩි 7න් 4 තමයි ස්පේසින් කෙසෙල් පැල හිටවලා තියෙන්නේ. ඔබ මේ දකින්නේ වෑල් එක මිලිමීටර 16 වෑල් එක දාලා තමයි අපි මේක කනෙක්ට් කරලා තියෙන්නේ. අඟල් දෙකේ ලයින් එකට. ඉතින් මේ ආකාරයෙන් තමයි මේන් ලයින් එක ඔබට දකින්න පුළුවන් මේ මේන් ලයින් එක. මේ ආකාරයට තමයි මේ අපි ඉරිගේෂන් වැඩ කටයුතු අවසන් කරන අධීරයේ තමයි මේ වීඩියෝ එක ලබා ගත්තේ. මේ ගොවි මහත්මයා අතරම පැල 1200ක් විතර වගේ ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. මේ කොටසට ඇත්තටම මදි වෙලා තිබුණා ඒ ගොවි මහත්මයාට පැල හිටව ප්‍රමාණය එහා පැත්තේ බ්ලොක් එකේ හිටවලා තිබ්බා ඊට ඉවරුණා. කොටසක් මේකේ භාගයක වගේ හිටවලා තිබුණා. ඉතින් මේ දකින්නේ ඒ පැල වලට කොහොමද මේක සවි කරලා තියෙන්නේ කැවෙන්ඩිස් කෙසෙල් වගාවට කොහොමද මේ සවි කරලා තියෙන්නේ කියන එක සම්බන්ධව තමයි අපි අද වීඩියෝ එක අරගෙන ආවේ. ගිහිල්ලා නම් යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක්. මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න.